ආදරණීය මගේ යාළුවනේ ඔන්න මම අදත් යනවා වත්තට. කොච්චි ටිකක් එහෙම කඩාගෙන එන්න පුළුවන්ද කියලා බලන්නත් එක්ක. හරි ටිකක් පරිස්සමෙන් යන්න ඕනේ. මේ බලන්නකෝ මගේ පස්සෙන් තව යාළුවෙකුත් එනවා. කොච්චි කඩලා බැලුවා. කඩලා බැලුවේ නෑ කාලම බැලුවා. හරිම සැරයි මම ඔයාලට පෙන්වෙන්නේ නැති වුණාට. හරිම ලස්සන පරිසරයක්. බලන්නකෝ. කුඹුරු යායක්. මේ මම ඉපදුන මගේ ගම. මං දැන් ඉන්න ගෙදර වත්ත නෙමෙයි මේක. මගේම මහ ගෙදර. ඉතින් හරි සුන්දරයි. මේ චූටි දරුවොත් මං චූටි කාලේ ඒ වින්ද සතුටම විඳිනවා. මං හිතන්නේ මට මෙච්චර ආසවුනේ මේ පරිසරයට මෙන්න මේ නියරවල් දිගේ කුඹුරු මැදින් මඩේ දුවලා නටපු නිසා. මේ බලන්නකෝ මේගොල්ලෝ කොච්චර සතුටු වෙනවද කියලා. මං කා පොල්ලත්තක් හොයාගන්න ඕනේ කියලා. ඒගොල්ලෝ පොල්ලතු අරගෙන එනවා. තව මම කුඹුරෙන් බැහැලා යනකොට හරි ආසාවෙන් මගේ පස්සෙන් මේ යාළුවා බලන්නකෝ. එයාත් හොඳට ජබු ජබු ගන්නවා මඩ වතුරේ. යව ඉක්මනට අරයි යන්න ඕනේ නාවන්න. ඕ ළමයි වගේ තමයි. 3 දෙනෙක් ගියා 3 දෙනාම දඟයි. හරි සතුටුයි.